නැගෙනහිර ගිරුවාපත්තුවේ ඓතිහාසික කසාගල රජමහා විහාර වංශ කතාවට නව පරිච්ඡේදයක් එක් කරමින් මෙයට 25 වසරකට පෙර කසාගල රජමහා විහාර දළදා පෙරහර පුනර්ජීවනය ලැබිය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට කෙටි කලක් සෙවන සහ ආරක්ෂාව සපයනු ලැබූ මෙම පුණ්‍ය භූමියේ දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර දැක්වීම පිණිස ක්‍රිස්තු වර්ෂ 1780 කීර්ති ශ්‍රී රාජසිංහ රජදවස පවත්වනු ලැබූ දළදා පෙරහර සංකේතවත් කරමින් වර්තමානයේ වාර්ෂිකව මෙම දළදා පෙරහර උත්කර්ෂවත් ලෙස වීදි සංචාරය කරයි. කසාගල රජමහා විහාර ප්‍රධාන බස්නායක නිලමේ දුරන්දර කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන බස්නායක නිලමේවරයාගේ බාරකාරත්වයෙන් රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තිරාජයා මස්තකයේහි වඩම්මවනු ලබන සධාතුක කරඬුව පෙරටු කරගත් කසාගල කතරගම සහ ශ්‍රී විෂ්ණු දේවාල පෙරහර නියෝජනය කරමින් යුග යුග ගණනාවක් පුරා පැවතෙන සාම්ප්‍රදායික නර්තනාංගයන්ගෙන් මෙන්ම නූතන විවිධ කලා නිර්මාණයන්ගෙන්ද විචිත්‍රවත් වූ මෙම දළදා පෙරහර අපූර්ව සංස්කෘතික මංගල්‍යයක්. බුදුදහමේ සහ සම්‍යක් දෘෂ්ටික දේවතා ආශිර්වාදය ලබා ගනිමින් කසාගල රජමහා විහාර පුණ්‍ය භූමියේ සිට සදිවුලව දක්වා පැතිර ගිය පංචතූර්ය නාදයන්ගෙන් අලංකෘත වූ කසාගල රජමහා විහාර 25 වන දළදා පෙරහර සංස්කෘතික මංගල්‍යයේ විචිත්‍රත්වය විදහා පාමින් හෝරාවකට ආසන්න කාලයක් දිගහැරෙන මෙම රූපමය පෙළහර මෙතෙන් පටන් රස විඳින්නට බැතිබර සිතින් ඔබට ආරාධනය කරමු.